ඔබත් සර්ජරි එකකට ලෑස්ති වෙනවද? දොස්තර මහත්තයා කිව්වද පැය ගාණක් මුකුත් කන්න බොන්න එපා කියලා. ඇයි මේ බඩගින්නේ තියන්නේ කියලා හිතනවද? මේක ඔයාව අපහසුතාවයට පත් කරන්න කියන දෙයක් නන් නෙවෙයි. මේක ඔයාගේ ආරක්ෂාවට අත්‍යවශ්‍යම දෙයක්. එහෙම කියන්නේ සර්ජරියක් ආරම්භයේදී අපිව නිර්වින්දනය කරනවා. එතකොට ඔයාට වේදනාව දැනෙන්නේ නෑනේ. ඇඟේ හැම පේශියක්ම මේ වෙලාවට ලිහිල් වෙනවා. හරියට ගැඹුරු නින්දකට වැටුණා වගේ. මේ වෙලාවේදී ඔයාගේ ආමාශයේ ආහාර හෝ දියර වර්ග තිබුණොත් එහෙම ආහාර මාර්ගයේ දිගේ උගුරට ඇවිල්ලා වැරදීමකින් හරි පෙනහළු තුලට යන්නත් පුළුවන්. මේක හරිම භයානක තත්ත්වයක්. මේ නිසා පෙනහළු වල දරුණු ආසාදන හැදිලා සර්ජරි එකෙන් පස්සේ ලොකු සංකූලතා ඇති වෙන්නත් පුළුවන්. ඉතින් සර්ජරි එකට කලින් කන්න එපා කියන්නේ ඔයාගේම ආරක්ෂාවට. ඔයාගේ වෛද්‍යවරයා වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දෙන උපදෙස් අකුරටම පිළිපදින්න ඔයා හරියටම වග බලා ගන්නත් ඕන. එයාලා කියන වෙලාවට හරියටම ඔයා කන බොන එක නවත්තන්නත් ඕන. මේ හැමදේම ඔයා ළඟටම ගෙන්න ගන්න අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.